මේ ලකුණ්ඩ බද්දිය සංසාරී ඉපදිලා හිටියා රජ කෙනෙක් වෙලා බරණැස් නුවර. මේ රජාගේ විනෝදාංශයම තමයි වයසක අයත් එක්ක විහිළු කරන එක. සීයලා ගෙනල්ලා සීයලාට නටන්න කියලා. ආච්චිලාට කලයක් අතට දීලා කලගිරි නැටුම් නටන්න කියනවා. ඊට පස්සේ ගොඩාක් විහිළු කරනවා. වැඩි ඕනේ වයසක අශ්වයෝ වයසක ඇත්තු එකට ඈඳලා වැනි වැනි යන හැටි යුද්ධවලට ගිහිල්ලා වැටෙන හැටි බලබලා සතුටු වුණා. කවටකම් කළා, විහිළු කළා. මේම වයසක අයට විහිළු කරනකොට ඊළඟ වයසක අය පාර යනකොට ඇඟේ හැප්පෙනවා. රැවුලා දිනවා. කරත්තෙන් හප්පගෙන යනවා. මේ රජා බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාජ්‍යයේ වයසක අය රාජ්‍ය තුල ඉන්නේ නැතුව ගියා. ඉන්නේ නැතකොට ඔන්න ටිකක් වයසට එනකොට ඒ රාජධානියෙන් යනවා මිනිස්සු. එතකොට අර දරුවෝ අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ. දෙමව්පියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ට සැලකීම කියන එක නැති වෙලා ගියා. වැඩිහිටියන්ගේ අවවාද ලබනවා කියන එක නැති වෙලා ගියා. පින්වත් මහණෙනි බොහෝ කාලයක් දෙව්ලොව දෙවියන් ඉපදෙන්නේ නැතුව ගියා. සක්දෙවිඳු බැලුවා දෙවිවරු උපදින්නේ අලුතින් අලුත් දෙවිවරු. හේතුව බලනකොට මේ රජාගේ ක්‍රියාවක් මේකට මුල් වෙලා තියෙනවා. මේ කාරණාව අතිශයින් විශේෂ කාරණාවක්. මක් නිසාද අද සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරෙන එකක් තමයි කොලොප්පම විහිළුව කවටකම් කිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සක්දෙවිඳු ආව කියනවා වයසක 100 කෙනෙක් විදියට දිරාපු කරත්තයක කිරිහට්ටිත් අරගෙන රජතුමා එන පාරේ ඉස්සරහට සක්දෙවිඳු ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර රජා කියනවා නාකියා නාකියා උඹේනව නේද? දුර දැන් වටේ පිටේ ඉන්න අය වටපිට බලනවා අනිත් අයට පේන්නේ රජුරවන්ට විතරයි පේන්නේ. ඊට පස්සේ රජුරෝ කිව්වා මේ නාකියා මොකද පාර මැදට ආවේ පළ කියලා දැන් කියනවා. යන්නේ. ඊට පස්සේ අර වයසක කෙනා මොකද කළේ? කියලා අර රජතුමාගේ ඉන්න ඇත් වාහනේට උඩින් කරත්තේ ඉස්සුවා. කරත්තේ ඇතාට උඩින් යන විදිය. කරත්තේ උඩින් යන විදියට ගිහිල්ලා රජතුමා දැන් ඉන්නේ ඇතා උඩනේ. කිව්වා උඹට නාකියෝ පෙන්නන්න බෑනේ කියලා අර කිරිහට්ටි ටික අරගෙන ගැහුවා ඔළුවේ. සක්දෙවිඳු අහසේ ශනේකින් අහසේ ගිනි ගන්න යකදාවක් අරන් එනේ ඉඳලා කිව්වා කාට හරි විහිළු කරලා තිබ්බොත් කවටකම් කරලා තිබ්බොත් පලන ඔළුව. ඒ කියන්නේ සමහර ඒවා හොඳින් බැරි නම් නරකිනුත් දමනේ කරලා තියෙනවා. එදා ඉඳලා විහිළු කළේ නැහැ. ඒ කාලේ සක්දෙවිඳු බෝධිසත්වයෝ අර රජා ලකුණ්ඩ පද්දී මහරහතන් පින්වත් මහණෙනි අනිත් අයට විහිළු කරලා සතුටු වුණාද? තමන් අනිත් අයට විහිළුවක් වුණා.